හෙලෝ හෙලෝ අපිට විනාඩි 30ක් තියෙනවද මේලා නැති වැඩි වැඩකුත් නැහැ කට්ටිය ෂේප් එකේ නින්දට යන්න හදන නිසා ඒක නිසා පොඩි ලයිව් එකක් ආවේ මේලාට ඉතින් කට්ටිය ඔන්ලයින් නැතුව දේවනාට නේද මැන්ඩි මේ ඔයගොල්ලෝගේ බැබිලෙන තරු ඉන්නවා අයිබෝන් මැනේජර් තුමියනි මෙයාව ටික රැයට අල්ලන්න අමාරුයි මේ වෙලාවට. මේ රාට මැන්ඩිගේ මොකද්ද? කකුල් හතර දා උඩ දා බුජින ටයිම් එක. ඊයේ කෙනෙක්ට පෙරහැර බලන්න යන්න බැරි වුණා. අයියෝ ෂික්. අර චාලියා ගියා එන්න ආතල් එකක් ගත්තේ. බයික් එකෙන් ගියේ අනිත් එක අපි. හායි ශීරා ඔයාගේ ලස්සන ෆොටෝස් ටිකක් තියෙනවා සුපිරි ෆොටෝස් ටිකක් තියෙනවා ඔයාගේ අන්න අම්මා කතා කරලා කිව්වේ වන්නේ කියලා ඒක මට අමතක වුණා නේ අප්පා මේ මොකද මේ චල් එන චල් Shiba. Hey. කවුද මේ ඉන්නේ? කොක් යන්න. කරුණාකර මැනේජර්ස්ලා සමග සම්බන්ධතාව ඕනේ නැහැ හරිද? එහෙම සම්බන්ධතාව ඕනේ නැහැ ඔයගොල්ලෝ. ෂේප් කරගන්න, අඳුර ගන්න ඒව ඕනේ නැහැ. යන්න. සාමාන්‍යයෙන් ළමයි දැන් මේ දෙන්න අනිත් අයත් එක්ක වැඩි නැති හේතුව මම ඔයාලට කියන්නම්. හරිද? දැන් ඕනම අර මේ පැක් එකක උනත් අර නායකයාගෙන් වැඩිපුර මේ සැලකුම් ලැබෙන බව ඒ කියන්නේ සත්තු දෙන්නා ගැන අනිත් අයගේ තරහක් තියෙනවා. දැන් චාලි මැන්ඩි ගැන අනිත් අයගේ හිතේ තරහක් තියෙනවා. හැබැයි මැන්ඩිට කට්ටිය බයයි, චාලිට බය නැහැ. ඒතකොට චාලි විදිහින් ටිකක් අර කියන්න බෑනේ කට්ටියත් එක්ක ඇල්ලුවොත් කියලා තමයි වැඩි යාලව මේ කන්ටැක්ට් නොකරන්නේ. පුටුව කෑවෙත් මෙයාලද? නෑ මේක මේ වැටිලා. මං ඒක තියලා අන්න රේසියක සුද්ධ කරන්න ගිහිල්ලා ඒක වැටුණා. අයියේ හැම එක්කෙනාගේ අත ටික දාන්නකෝ අපි වීඩියෝ එකක් දාන්න. කතා දාන්නනේ මං ඉතින්. මේ කවුද මේ? ඒස් මොකද? මේ ඒස්ලට ළමයි අපි අලුත් පවුලක් හොයනවා කියලා කිව්වා. මට තාම සෙට් වුණ කෙනෙක් හරියට ආවේ නැහැ. ඒස් නෝ ඒස්ව තාම ඔපරේෂන් කරලා නැහැ. ඒකයි ඔය ඒස්ට පොඩ්ඩක් මනමාලකම් ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වේ අලුත් පවුලක් හොයනවා මෙයාලට. මේ රෝස් එළියේ අපේ කාමරේ තමයි නිදාගන්නේ. රෝස් ගැන දන්නේ මැන්ඩි ගෑනු සතෙක් නිසා බයයි. සාමාන්‍යයෙන් ගෑනු සත්තුන්ට බයයි පිරිමි සත්තු. ඒ කියන්නේ අර මෙයාලගෙත් තියෙන එක ක්වොලිටිස් තියෙනවා මෙයාලගේ. මේ ලොකු මැඩම් ඇවිල්ලා තියෙන්නේ මම දොර අරින්න ඕන. එන්න බලන්න. අයිමෙන් කවුද මේ බලන්නේ කියන්නේ? මැන්ඩි ෆෝන් එක අල්ලගෙන වටන්නේ. වටන්නේ. ෆෝන් එක වටන්නේ. කොහෙන්ද?
මොකද්ද මං කී ලියා දොයි ලියා වේලාසෙන් දොයිය ගන්න අඩ බේබද්ද යන්න ඉතින් හින්ට් ගන්නවනේ අන්න මැන්ඩේ අයියට හින්ට් ගන්නවා මිනිස්සු කිරි මේ ලෝකේ කතා බෑ අනේ මේ ෆෝන් එක charge එකට ගහගෙන ඉන්නේ නැත්තම් මේක ඕෆ් වෙනවා ඒකයි මම මේ ෆෝන් එක මැන්ඩි ගාව තියලා යන්නේ කොහමද අනේ හැම කෙනාගේම නම් මතක තියාගන්න මට ඉතින් පඩාරිනගෙන ඔයාගත්තා මට ඉතින් මතකයි ළමයි දැන් ඔයාලගේ ඔෆිස් එකේ කට්ටියගේ නම් ඔයාලට මතකයිනේ තේ හදන ඇන්ටිගේ නම නන්දාවති කැෂියර් එකේ එක්කෙනා චතුර දැන් මම පරණ ඔෆිස් වල වැඩ කරපු අයගේ නම් කියන්නම්කො රොෂාන්ලා අමිල්ලා දුලාජ්ලා ඒ කට්ටියව අපිට මතකයිනේ ඒ වගේ තමයි ඉතින් මට නිතරම හම්බෙන අය මෙයාලානේ ඉතින් මට මතක හිටිනවා නම් නේද නේජ මට ඇත්තටම මිනිස්සුන්ගේ මූණවල තමයි මතක තියාගන්න අමාරු බව්වන්ගේ නමින් දැන් මම නම්බර් එක පවා සේව් කරගන්නේ හැම වෙලෙම බව්වගේ නමින් පඩාරින කවුද කියලා හොයාගත්ත කියලා අහලා තිබුණා මේ සැකකාරයෝ දෙන්නෙක් තමයි මොකද ඔය මිලෝ කිරි මිලොයි එක වෙලාව එකතන ඉන්න එපා මොකද දෙන්නටම ඕන පිගිත් එක්ක සෙල්ලම් කරන්න අවසානට පිගි බෙදා ගන්න බැරුව දෙන්න මරා ගන්නවා අනිත් එක මේ කවුද මෙයා කිරි තමන්ගේ වයසේ අයත් එක්ක සෙල්ලම් කරන්න මර පිච්චි පිංචි පොඩි උන් තමයි අල්ලගෙන අර අවුරුදු 9ත් කොහෙද වයසට මාර ප්‍රශ්න මේ තියෙන්නේ ඒ මල්ලි කාමරේ නිදාගන්නේ එයා මෙයාලත් එක්ක නෙමෙයි වැඩි ඉන්න කැමති අපිත් එක්ක රෝස් මේ රෝස්ගේ අම්මා වෙන්න ඕන මේ එයා වැඩි කැමති මෙයාලත් එක්ක ඉන්නේ අපිත් එක්ක ඉන්නේ එහෙමයි ඉන්නවා බ්ලූ දැන් බ්ලූත් කාමරේ නිදාගන්න එයාට අපිව පේන්න ඕන ඉතින් එතකොට ඒ වගේ වෙලාවට අපි අර මේ ස්ටාෆ් එකේ කෙනා ඉන්න කාමරේට එයාව ගන්නවා අයියලා කොළඹ එනවාද මේ අර එදා හේ තියනවලු වෙන ෆෙස්ටිවල් එකක්. එතකොට එහෙම වෙලාවක නිකන් අපි එහෙම නේ කාරි නෑ වගේ කියලා හිතනවා මේ ඩොග් ෂෝ එකට. ඒක නිසා අපි කෝකට දවසක් දාගමු. ඩොග් ෂෝ එකට ගියා නම් මොකද වැඩේ තියෙන්නේ ඒගොල්ලෝ අර මේ ඒකට ටිකට් එකක් අරන් ගියාම ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ නේද ඉන්වයිට් කරන්න ඕන මොකක් හරි තියනවද ඒ මොකද කරන්නේ ඩොග් ෂෝ යනවද මැන්ඩි මොකක් හරි එඳුමුකුත් නැත්නම් යන්න මට ඒක නිකන් බලමු නේද බලමු ඒ ඔයාලා කියන්නේ මට ඇද කරන්නද ක්‍රිෂාන්තරි අන්න බලන්නකො මගේ නම දැන් ප්‍රසිද්ධයි එන්නකො මේට ක්‍රිෂාන්ත කිරිසාන්ත මේ මිලෝගේ මූණ පේනවත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට මෙන්න මේ බලන්න කිරිසාන්ත අන්න බලන්න මිලෝගේ මූණ කිරිසාන්ත මිලෝ බලනවා දැන් කවුද කිරිසාන්ත කියලා කිරිසාන්ත අන්න බලනවා කවුරුවත් නැහැ කිරි එන්නකෝ දැක්කනේ මිලෝ බලන්නේ නැහැ මිලෝ දන්නවා කිරි කවුද කියලා නමුත් අර අනිත් නම් තුන කවුද කියලා තමයි පොර බැලුවේ අනේ මන්ද අප්පා මැන්ඩි මට ට්‍රැක් පැනලාද කොහෙද චාලි ඩෝරා මේ චාලි ආවා චාලි ඉතින් ආවා චාලි පාක් කරා ෂොයි බ්ලූ ගියාද නෑ බ්ලූ ඉන්න බ්ලූයි රෝස් එලි සිල්කි හතර දෙනා අපේ අර ස්ටාෆ් රූම් එකේ නිදාගන්නේ එයාලට අර රැට නිදා ගන්නකොට තව කෙනෙක් ළඟ ඉන්න ඕන ඒ නිසා තමයි එහෙම කරන්නේ
අලුත් බබාලා පෙන්වන්නේ යන්න විදියක් නැත. මොකද මගේ මේ චාර්ජර් කාල් තියෙන. අලුත් බබාලා ආවෙත් නෑනේ මැන්ඩි. අපි සීබුරුනේ ආවේ. සීබුරු ඉතින් පෙන්වුවානේ. සීබුරු පෙන්වුවා. කුකු අලුත් නෑ අපරණයි. වෙන කවුරුවත් ආවේ නෑ ළමයි. අපි පොඩ්ඩක් කට්ටිය අඩු කරන ගමන් ඉන්නේ නේද මෑන්ඩි? පොඩි නිවාඩුවක් ගන්නට. ඔව් මචං පොඩි නිවාඩුවක් දාන්න ඕන. දැන් දෙසැම්බර් ඉඳලා වැඩ කරනවා ඉවර යන්නේ නැහැ. පේනවනේ. රෑ 10යි 11යි වැඩ ඉවර වෙද්දී අපි. නේද? අපි මොකද කරන්න යන්නේ මෑන්ඩි? මොකද්ද නිවාඩුවක් දාලා කරන්න යන්නේ කියන්නේ? මොකද්ද? කියන්නේ නැහැ නේ. අපි සර්ප්‍රයිස් කරන්න යන්නේ කට්ටියව. සර්ප්‍රයිස් වීඩියෝ සීරීස් එකක් දෙන්න යන්නේ. මොකද අනේ මැන්ඩිගේ පඩියෙන් ෆෝන් එකක් ගන්න. මැන්ඩිලට කොහෙන්ද පඩි? මේ චීරා මොකද්ද වෙලා තියෙන්නේ? ට්‍රක්ද? වාඩි වෙන්න. මම දැන් නිවන ලයිට්. ඔයාව පේන්නේ. චීරා එපාර පටන් ගත්තා ලූනා. කට්ටි නිදා ගන්න වෙලාව මේක. බිස්කට් නිදි මෙන්න මෙතන ඉන්නේ බිස්කට්. මේ කනක් පේන්න ඔය ආවෙක් වගේ. ඉන්න මට මේක zoom out කරගන්න බෑ. අන්න බිස්කට් නිදි ඇති. මගේ පැටවුන්ට සහ මල්ලි ඔයාට හායි එක නිදි සැනසීමයි නේද? තේරෙනවා ඇති නේද? මෙතර මෙයාලට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. මෙයාලට අපේ ටෝන් එක තේරෙන්නේ. මට හිතෙන්නේ උනාට අර කොමන්ලි යූස් කරන වචන එයාලට අඳුර ගන්න පුළුවන්. කියන්නේ දැන් හිතන්නකෝ ඔන්න බලන්න. ලෙෝ ඇයි ලෙෝට කතා කරාම ඔලිව ආවේ? ඔලිව මොකද මෙයාට ඒ වචනේ හුරුයි. දැන් මම මෙතන කාට හරි ඔය මේ කවුද මේගොල්ලන්ට කතා කරා නම් මෙයාට කතා කරා නම් මෙයා එන්නේ ලෙෝ ඔලිව නිකන් එක ළඟින් යන වචන නේ දෙන්නට. ඒකයි පපි ගියා. මිලෝ අදන ඉන්නේ. මේ ඩෝරා ආය අලුතෙන් ඇවිල්ලා ඉන්නවා දන්නවනේ. නැවත කරලියට ඇවිල්ලා තියෙන්නේ යාගේ වීඩියෝස් බර ගානක් තියෙනවා. මෙයා රිකව වෙලා ආපු එක තව මිලෝ එන ගොන් වැඩක් කරලා ඒක වීඩියෝ වෙලා තියෙනවා. ඒ ටික හදාගන්න විදියක් නැහැනේ. අපිට වීඩියෝ ටික හදලා දෙන්න. මට එක දවසක් නංගි කෙනෙකුත් මැසේජ් එකක් දැම්මා ෆ්‍රී හදලා දෙන්නම් කියලා. අනේ එයා පොඩ්ඩක් ආයි මැසේජ් එකක් දාන්නකෝ මේ බැලුවොත් එම් වීඩියෝ එක. අයියේ චාලි නැහැනේ මේ ඉන්නේ. අනේ චාලි මැන්ඩි දෙකම එක ෆ්‍රේම් එකකට ගන්න බෑ. පේනවනේ මුගේ සයිස් එක. දැන් හැබැයි කොල්ලගේ බඩ ටිකක් අඩුයි. චාලි කොහොමද මගේ මොටිවේෂන් එක? දැන් ටිකක් බඩ ටිකක් අඩු කරානේ අපි. නැගිටලා පෙන්නනකො පොඩ්ඩක්. චාලි නැගිටලා පෙන්නනකො මගුල. අපි දෙන්න මෙච්චරම ඔයාට ඉරිසියා වෙන්න දෙයක් නැහැ. තේරුණාද? චාලි මහන්සියෙන් තමයි ඒක මොකද්ද ලබා ගත්තේ මේ කොල්ලගේ. දැන් 6 පැක් ඔන්න මෙන්න. වෙනවනේ ගැම්මෙන් බලන දිහා විදිය කට්ටිය දිහා. ඊට පස්සේ ඉතින් කවුද තඩිච්ච වෙන්නේ? දැන් චාලිට ඔය අපහාස කරානේ ගොඩක්. බඩ බෝල කන්න කිව්වා. මම නම් නෙමෙයි චාලි කිව්වේ. මෙන්න මේකයි තමයි කිව්වේ. හරිද? බඩ බෝල කන්න කිව්වා. තඩි බඩා කිව්වා. දඩ බඩා කිව්වා. පොල් අඩියා කිව්වා. මම නෙමෙයි මචං. මෙයා කිව්වේ. දන්නවනේ. එයා දන්නවා මම කියන්නේ නැහැ කියලා. එහෙම දේවල්. නේද? වශයෙන් කිරිගේ අම්මා මම වෙනස් කරා මතක නැද්ද? නෑ මං ඒ පෙන්නුවේ අරය. ඒ කියන්නේ අර නම් කිසි දෙයක් එයා දන්නේ නෑ.
දැන් මෙයාට කිරි කියලා කතා කරාම එයා ගණන් ගත්තේ නැහැ. එයා දන්නවා මෙයා තමයි කිරි කියන්නේ කියලා. පේන්නේ නැහැ අද කට්ටියව මොකද? පේන්නේ නැද්ද? මිලෝ මාස 6කට ඇවිල්ලා. මිලෝට බැනුමක් කරනත් තමයි බැනුමක් අහනවා. චාත්. මණ්ඩි ඔයාලා ගෙදරක්ද මල්ලියෝ? ගෙදරත් ඉන්නවා මෙහෙත් ඉන්නවා මැන්ඩි චාලිලා ඉතින් අර තනියට එනවා මේ සමහර දවස්වලට. දැන් යනවා ඔයාලා ඉන්න කැමති. එහෙම කැමති නම් අපිට පේනවා ළමයි. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නෝමල් විදිහට කක්කචූ කරනවා නම් කෑම කනවා නම් පැනලා යන්න උත්සාහ කරන්නේ නැත්නම් ඉතින් දැන් අර මුල් වෙලාවේ මේ අපේ නම කියන්නේ මෙන්න මෙයා හරිද? නම කිව්වොත් එහෙම දැන් වදේ වෙනවා එයා. එයා පැනලා යන්න උත්සාහ කරාට දැන් එහෙම නැහැ. කනවා. දැන් එයා ගෙදර ඩොග් ෆුඩ් කන්නෙත් නෑලු. දැන් මෙහෙ ඇවිල්ලා ඒකත් කෑවා. බතුත් කනවා. කක්කචූ කරනවා නම් ඒ කියන්නේ ඒ කියන්නේ සෙට් වෙලා අර 100%ක් ඉතින් එහෙම සෙටල් වෙන්න ටික කාලයක් යනවා. දැන් ඒ වගේ කවුද අපි ගාවට ආවා? මට එයාගේ නම මතක නෑ. ඔන්න ඉතින් ට්‍රැක් පැනන් එනවනේ. කද්ද කීටි කතාවත් අමතක වුණා. බඩ බෝලේ මේ ඉන්නේ. මැන්ඩි තැන්ක්ස් මල්ලි මට වැඩ රෝස්ට තමා අම්මා ආදරේ. රෝස් හරි අහිංසකයි නේද? මට හිතෙන්නේ මේ ඇවිල්ලා තාම බැනුමක්වත් ආපු නැති එකම එක්කෙනාද කොහෙද? බැනුම් අහන්න තරම්වත් දෙයක් කරන්නේ නැහැ. ඔන්න ඉඳලා හිටලා පොඩ්ඩක් බැන්නාවනේ ටික සද්ද වැඩි කිව්වහම එනවා මේ ඔතෙන්ට වෙලා තමයි යා වැඩිපුර ඉන්න කැමති. අතුරට එන්නේ නැහනේ. ඊට පස්සේ රැයට යනවා අර පැත්තට. එහෙම වෙනකොට ඉතින් මේ අපිත් දැන් වැඩිපුර ආදරේනේ. කවුද කෙට්ටු ඩයල් එක? මතක නැහැ. බලමු අපි ඩොග් ෂෝ හරියමු. නේද? බත්තියලා. ඇයි ශීරා ඇයි? එන්න මෙතෙන්ට. මේකට අහම් පේන්නේ නැහැ. එන්නකෝ. ඔය මේ මෙතෙන්ට ලයින්. මෙතෙන්ටලා වාඩි වෙනකො. එතකොට ආව පේන්නේ ආයි. පුදුම වදයක් සීරවයක් දෙන්නේ වෙලාවකට. චාලි මේ ඉන්නේ. අද අපි පොඩ්ඩකට කලින් මේ ළඟ කඩේකට ගියා. හරිද? මේ චාලි මැන්ඩි මොකද්ද සීර කරන්නේ? කෙල්ලෝන්ගේ කට කන්නේ. වඩි වෙනවා. වඩලා ඉන්නවා. හරි. අත ගන්න නැතුව ඉන්නම් මෑන්ට. නැත්තම් අරයට ඉරිසියයිනේ. ඔව් මේ. හරි. අනේ මන්ද මේ ගෑනු එකට තියෙන එක නම් මේ ඇත්තටම කොල්ලෝ මේ 40ක් 50ක් විතර එකට තියන්න පුළුවන්. මේ ගෑනු දෙන්නෙක් එකට තියන්න බෑනේ. බෑ මේ අත මට දැන් මහන්සි. දැන් ඔයාව අත ගෑවම අරයට තද වෙනවා. පේනවනේ මූණ. ඔය බොරුවට තමයි ඕගොල්ලෝ හරි ආදරේ වගේ ඉන්නේ. මම දැන් එක්කෙනෙක් අත ගන්නකොට මම දන්නවනේ වෙන වැඩේ. ශීරා වාඩි වෙන්න ශීරා. හලෝ පික්මයි පෙට්ටයි ඇවිල්ලා. අන්න ඔයාගේ කෑල්ල ඇවිල්ලා. පික්මයි පෙට්ටගේ ඔයගේ කෑල්ල ඇවිල්ලා ලයිව්. පුදුම ආතරයක් තියෙන්නේ. යන්න ඔයා. එහෙ යන්න. එන්න බර පඩියක් දෙන්නල්ලු. එන්න ඒව දෙන්න. මට දාදරේ. අයි යන්නේ එකයි කේස් එක.
පේනවනේ ඉතින් ඔයා මොනවද දෙන්නම් කිව්වත් කෙල්ල ආදරේ මට නේද? නේද? කොයින මො හරි ඔන්නටත් ආදරේ. අනේ එපා මෙන්ඩි දැන් ඔයා මත ගෑවනේ ඉතින්. ඔන්න වැටෙනවා. හරි. ඔයාවත් අත ගෑවා, මෙයාවත් අත ගෑවා. අත ගත්තා. ඇති ඈ. අනේ නෑ ඇති මෙන්ඩි ඉතින්. දැන් යන්නත් ළඟයි. ඔය වාඩි වෙන්න. ඔන්න අනිත් එකක් කිට්ටු කරනවා. බෑ මේකනේ. එපාර හරි. ඒන්ජල් කිසි ප්‍රශ්නයක් නැහැ යන්න ඒන්ජල් යන්න. ඔයා යන්න ඒන්ජල් ප්‍රශ්නයක් නැහැ කිසිම. ඔයා යන්න ගිල දොයියන්. යන්න. හරි ෂේප්. කිසි අවුලක් නැහැ. ඔයා මුකුත් විසඳන්න ඕනේ නැහැ යන්න. ඔන්නේ පාර. නෑ මොකුත් අවුලක් නැහැ යන්නකෝ. යන්න ඇතුළට කියලා දොයියන්. ඒන්ජල් කුලප්පු කරගන්න එපා. ඔය දෙන්නට වඩා අන්තයි ඈ. දැක්කන එන විදිය. ඒන්ජල් දැක්කත් බය හිතුණා කට්ටියට. ඔව්දස්සත් තියමු සෙට් එක තියලා. හරි අනේ මේ මොට්ට යපා උස්සන්න එපා කියලා මෙන්න මෙහෙන් ඉනවා ඉවිලා. තමත් දානවා කාමරේට. පිස්සු හැදෙනවා මෙයාට රැට. යන්න. අනිත් කට්ටිය කුලප්පු කරන බොරුවට. යන්න කියලා නිදාගන්න කියලා. නිදාගන්න. වඩලින්න නොම. ශ්‍රීරංගේ මූණ නියමයි. මූණ බලාගෙන කියන්න හොඳ නැහැ. ඊට පස්සේ ආයෙනවා. කොහොනේ නුවර කොල්ලා මේ ඉන්නේ. නුවර කොල්ල චුට්ටක් වල් වැඩ කරලා ඉන්නේ අහුවෙලා. ඒ නිසා පොඩි පරිවාස කාලයක් දීලා තියෙන යාට. ඩොලි ඇතුලේ ඩොලි ලියයි දෙන්නම නෙදි. අමීගෝ මේ ඉන්නේ මේ ඇස් දෙකේ වදී. ශීර එලියට යන්නද කොයිද පුරන්නේ නෑ ශීර එලියට යන්නේ පුරන්නේ ශීරගේම මේක දකිනවා මෙතනින් ශීර එලියට යනවා නම් අර පැත්තෙන් යන්න දන්නවා රැයට විතරයි එහෙම කරන්නේ ඒකයි අපෝ නම කියවනේ ඔයා දැක්කනේ මෙයාගේ නම ආයෙ කතා කරන්න එපා ඊට පස්සේ අර ඉස්සෙල්ලා ආපු කෙනාගේ නම මතකනේ මෙතන ඉඳලා මෙන්න මෙහි ඉඳලා ආවේ. එයාගේ නම කතා කරන්න එපා. ඒ කට්ටිය අනිත් මෙන්න මෙයාගේ නම. නම ඇහුනොත් ඉඳලා ඉවරයි. බලන්න මෙයාලගේ වීඩියෝස් දවසක මෙයාලව බලන්න එනවා. ඉස්සරහට අපි මේ විසිටර්ස්ලටත් වෙලාවක් වෙන් කරන්න හිතාගෙන ඉන්නවා බලමුකෝ මේ ඉස්සරහ ඔෆිස් එක හදාගත්තාම තමයි ඕක කරන්න ඕන. ඔෆිස් එකයි අර ගාඩන් එකයි මේ කරලා. ඒකට ගාඩන් එකට යාලට එන්න පුළුවන් නේ. චණ්ඩිය නායකයා වගේ ගරු කරන අය ඉන්නේ දැනට මේ ලෙවෝට කට්ටිය. ඒ වගේ සලකනවා ඩොලීට ඊට පස්සේ මේ ඒන්ජල්ට කට්ටිය බයයි මැන්ඩිට බයයි ඒ වගේ මේ ඉන්නේ බීටා
හරිද මේක දැන් ඔයා අහන ප්‍රශ්නෙට මම දන්නේ ඔයගොල්ලෝ දන්නවද කියලා ඇල්ෆා බීටා ගැමා කියලා තියෙනවනේ. එතකොට මෙයාලගේ හයිරාකි එකේ මේ ඉන්නේ බීටාලා. මෙයා චාලි ලෙෝ ඒන්ජල්ලා. එතකොට ඒ වගේ අය කිරි ටිකක් ඒ වගේ කිරි තාම පරණ නෑනේ. අරගොල්ලෝ තමයි ටිකක් පරණ අය. ඒගොල්ලොන්ට තමයි කට්ටිය ඒගොල්ලොන්ටත් ගරු කරනවා. නමුත් ඒ හැම ඒ කියන්නේ මේ වගේ ප්ලේස් එකක් කරද්දී අපි තමයි ඇල්ෆා වෙන්න ඕන. ඒගොල්ලෝ හැමෝම ගරු කරන අර ඔයා අහපු චරිත වෙන්න ඕන මම ඉතින්. ඒක නිසා තමයි යාලා අර මේගොල්ලොන්ගේ යටතේ ඉන්නේ. මේගොල්ලෝ නිකන් පන්ති නායකයෝ වගේ. ඔක මේ ඩොග් ට්‍රේනින් කරන අය දන්නවා අර යාලගේ. මෙයාලගේ තියෙන හයිරාකි එකක්. ඒ හයිරාකි එක තමයි අපි කන්ට්‍රෝල් කරන්න ඕන. ට්‍රැක් මොලයක් චාලිකෝ ඩොලිකෝ තමයි අපි යනවා දැන් 10 වෙනි වෙලාව. ශීරට මොට්ට ෂොට් දුන්න බේපද්ද දෙන්න නෑ අද අපි දෙන්න විතරයි. ලස්සනයි පැටික්කියෝ ටික. ඊයේ මෙයාලට ටයිම් එකක් තියනවද කන්න දෙන 9:30 6:30 තමයි කෑම දෙන්නේ අපි. බ්‍රදර් මේ දවස්වල ඩිස්ටෙම්පර් ලොක් වේදන පොඩ්ඩක් නොදන්නේ ආ 3 දෙනෙක් ගියා. තව පපි කෙනෙක් ඉන්නවා කන්ට්‍රෝල් නැති. ඔව් ඩිස්ටෙම්පර් ඉතින් ඔව් දැන් අර ගම් වතුර නම් මනම් එක්කත් පැතිරෙන ලෙඩවල් නේ ඔව්. ඩිස්ටෙම්පර් පැතිරෙන්නේ කොහොමද දන්නේ නැහැ බෑට. පාවනේ වතුරත් එක්ක පැතිරෙන්නේ. දැන් හොඳ ළමයෙක් බැනුම් කෙල්ල ගෙදර ගියා. ඔව් නරි කෙල්ල ගෙදර ගියා. නරි කෙල්ලගේ ෆොටෝ එකකුත් තියෙනවා ලස්සන. අනේ මෙන්ඩි ඇවිත් ආදරේ. අයියා හස්කිලා එන්නේ නැද්ද බෝඩ් වෙන්න? අඩුයි එනවා ඉතින්. ලංකාවේ හදනවා අඩුයිනේ. මේ සහ මේ පැතිවල මම දැකලා නැහැ වැඩි හස්කිලා. මේ ගම්පහ දිස්ත්‍රික්කේ රස්නේ නිසා වෙන්නේ. අපිට ආපු 3 දෙනාම ආවේ කොළඹ ඉඳලා. කොළඹත් රස්නේ ඉතින් එහෙම බැලුවත් අනේ මම වතුර වැඩි බොන්න නැත්තම් මොකද කරන්න පුළුවන්? මහන්සි කරවන්නනේ. මහන්සි කරුවාම වතුර බොනවනේ. අපි කරන්නේ එහෙමයි. නෑ නිදි කල්පනාවක නෙමෙයි නිදි. අන්න ළඟදී සලුන් ගියේ නෑනේ. ඔයා වෙලාවට පඩි දුන්නද? අපි මෙන්ඩිලාගේ පඩියයි චාලිලාගේ පඩියයි පොඩි වැඩකට එකතු කරනවා. නේද? ඒකයි මේ මාසේ පඩි නැත්තේ නේද? පොඩි වැඩකට එකතු කරනවා අපි යාලගේ. වැඩේ කරද්දි කියන්න. අවුලක් නෑනේ අයියේ මං ඕනනම් මම ගියා. ඔව් ඒන්ජල් ඒ වගේ තමයි ඇවිල්ලා බලනවා. දැක්කම බයත් හිතනවනේ. ඒන්ජල්ව දෙනවා ඒන්ජල්ලා ඒස්ලව දෙනවා කියලා ඕගොල්ලොන්ට මං කිව්වත් දන්නේ නැහැ. මං මේ ලයිව් එකේම කිව්වත් දන්නේ නැහැ. මේ යාලට හොඳ පවුලක් හොයලා දෙන්න තමයි අපි හිතන් ඉන්නේ. අර තාම කතා කරපු අයගෙන් මට එහෙම රොට්වයිලර් 3 දෙනෙක්ව හදන්න පුළුවන් වාතාවරණයක් ඉතින් තේරුන්නේ නැහැ. එහෙම මේගොල්ලොන්ට අපහාසකට කියනවා නෙමෙයි. නමුත් මේගොල්ලෝ 3 දෙනා වෙනුවෙන් ඊට වඩා කමිට්මන්ට්ස් තියෙනවා ඉතින් කරන්න. අඩුම තරමේ මේ අර දවසට පැය 2-3ක්වත් මේගොල්ලෝ කූඩුවෙන් එළියට දාලා එහෙම මොකද මේ රොට්වයිලර් නිසා සමහර විට ඕගොල්ලොන්ට මම තරම් මේගොල්ලෝ කොන්ෆිඩන්ස් නැති වෙයි. එතකොට ඒස් එහෙම ටිකක් නපුරු වෙනවා ඉතින්. ඒ වුණාට අර ඒගොල්ලොන්ට නිදහසක් දෙන ගමන් ඒගොල්ලොන්ව ඇනිටිසිටර්ස් ලගෙන් වෙන් කරලා තියන්න පුළුවන් තත්වයක් තියෙන කෙනෙක් ඕන මෙයාලව හදන්න ගන්න. ඒකයි මම එහෙම අර කිව්වේ. අපි ඒ වගේ අය තමයි හොයන ටිකක් හොඳ ඉඩක් තියෙන මෙයාලව ටිකක් මෙයාලත් එක්ක කාලය ගත කරන්නත් පුළුවන්. ඒස්ව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ටිකක් චූටි ළමයෙකුට ඉතින් ඒස්ලා වගේ කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න බැහැනේ. මේ අනිතක ඒස් නියුට්‍රලයිස් කරලා නැහැ. එතකොට දැන් එයාගේ මේ කාලේ එයාට රැළ යන ප්‍රශ්න තියෙනවා. නමුත් අර මෙයත් එක්ක ක්‍රොස් වෙච්ච නිසා දිගින් දිගට එයාට ලොකුවට ඒක නැහැ. අනිත් අය වගේ. ශීර මොකක්ද නේ කියන්නේ? මොනවා වෙලාද මන්ද මෙයාට?
මෙතන ලයිට් එක නිවන්නද මම? ලයිට් එක නිවනවා මම. මෙයා මෙත් වාඩි වෙන්න. පිස්සු නැතුව. බොන්කිත් එක්ක එන්න ඕන. බොන්කිව නూరు එක්කන් එන්න කියලා දාලා තියෙනවා දරදා මාරියාවට. එන්න ඕන අපි එන්නම්කෝ. ශීරා මොකද ඩෝ එක ගාවට ගිහින් කරන්නේ? ශීරා මේ යාගේ රූපෙම දකිනවා දොරෙන්. ඒකට තමයි කින් ගන්න. අමින්කෝ වයස කෙනා කවුද සෙට් එක? වයස වැඩිම කෙනා දැනට මෙයා. ඔගොල්ලෝ නිකමට ගෙස් කරලා මං කිව්වනේ. කිව්වේ නැත්තම් හොයන්න බෑ ඔයාලට මෙයාගේ වයස ලොවෙත් මෙයාට අවුරුදු 11ක් වෙනවා. බලන්න ඉන්න විදිහ. සුපිරි කොල්ලෙක් තමයි. බිස්කට් හොඳින් ඉන්නවා. YouTube live වෙන්නේ නැද්ද මල්ලි? YouTube live ඒකෙත් පුළුවන් නේද? ඒක ඉතින් අපි එහෙම ෆලෝ කරන්නේ නැහැ. අර 2000 ගාණක් වගේ ඉන්නේ. මන් ඒකමයි ඉතින් මේකේ ආවේ. මැනේජර් හොරෙන් බලනවා ෂේප් එක. කෝ හාලි චාලිද? ඩිස්ටෙම්පර් AI කියන්නේ. thank you. ඒක මම මේ අනේ මට ඒක මතක තියුණේ නැහැ. මම කොයිද කියුව කියලා මතකයි දැන්. ඒක මතක තිබුණේ නැහැ. ඉන්නේ කොණ්ඩේ පෙන්නන්නකෝ බ්‍රෝ. ඉතින් මේ මැන්ඩිගේ කන් දෙක කියලා ඔයගොල්ලෝ දන්නවනේ නේද? බ්‍රදර් ඔයාගේ වීඩියෝ දැක්කම බැලුවා මරු රොටෙක් ඉන්න උට ජරා කරන්න ඔච්චර එක්ක ගියත් කක්කටික ඉතින් අනේ මන්ද කක්ක කරන්නේ ඔච්චර වයසක කෙනෙකුට. එයාව කක්ක කරන වෙලාවට එතෙන්ට එක්කන් යන්නකෝ වෙලාවල් ටික නෝට් කරගෙන. දුලේ ඉතින් ජරා කරන්න එළියට යන එක ලොකු දෙයක් නෙමෙයි මම ලියෙන් බැලුවා. පිට්බුල් වගේ ඩොග්ලා නැද්ද බෝඩ් වෙන්න ගුඩ් නයිට් දිග මොනකෝ. හරියට ළමයි 10 වෙලාව. එහෙනම් අපි යනවා මේ ඔෆ් කරනවා මේක අපි එහෙනම්. බයි කවුදද බයි කියන්නේ? ලයිව් එකට මැන්ඩින්නේ මැන්ඩි කියන්නගෙන කෝ බයි කොත් කියන්න ලස්සනට ඔයා ලස්සනට ඇඩ් කරන්න එපා නිලියක් බයි